අපි ගාන හදලා නිකන් ඉමු ළමයි. බැට්ස්මන්ලා කීයක් ඉන්නවද? ඈ? අපේ අම්මේ නිකන් අර මඩ ගොඩකට පැන්නා වගේ තමයි. පුතේ ෆාස්ට් බෝලර් කෙනෙක් වෙන්න තියෙන chance එක 3 out of 11. 3 out of 11 නේ. 3 out of 11. ඊළඟට ස්පිනර් කෙනෙක් වෙන්න තියෙන chance එක පුතේ find the probability of that selected player being a spinner. 2 spinners are there. 2 out of 11. දැන් මේ ගෑන් ළමයි උද්ඝෝෂණය කරන්න ඕනේ ක්‍රිකට් වලින් ක්වෙස්චන් තියෙනවා නෙට් බෝල් වලින් ක්වෙස්චන් උත් දාන්න ඕනේ කියලා. නෑ. කොල්ල කොහමද නෙට් බෝල් බලනවා එක්තරා හේතුවකින්ද. ඈ? ඇහුන්නේ? මුන් නෙට් බෝල් එහෙම හොඳට බලන්න නෙට් බෝල් ටෙනිස් නේද? බාස්කට් බෝල් නෑ නේ. නෙට් බෝල් ටෙනිස් තමයි. බාස්කට් බෝල් නේ. බාස්කට් බෝල් කොහමද ගෑල්? ඈ? බැඩ්මින්ටන්. හොකි ඈ? ඒ මොනවද? මේ අතර මේ ෆුට්බෝල් වල සොකර් වල වෙනස මොකද්ද? නෑ එකම ගේම් එක නෙමෙයිනේ. ඇමරිකන් ෆුට්බෝල් කියලා වෙනම සීන් එකක් තියෙනවා. ආහ්. හරි. පුතේ ඊළඟ find the probability that player who scored highest scores being the bowler. bowler කෙනෙක් කිව්වම ස්පිනර් වෙන්නත් පුළුවන්, fast bowler වෙන්නත් පුළුවන්. how many bowlers are there? 5 bowlers. එහෙනම් 5 out of 11. ඊළඟට find the probability that selected player wearing a t-shirt with prime number. prime number එකක් තියෙන chance එක මොනවද prime numbers තියෙන්නේ? 2 3 5 7 11. මෙයාලා 1 to 11 නේ t-shirt ගහගෙන ඉන්නේ. එහෙනම් 5 out of 11. 5 out of 11. හරිනේ. ලකුණු දෙක දෙක දාගන්න පුතේ. ලකුණු දාන්න ඕනේ නැහැ නේ මම 2 marks ගන්න දාගන්න. මේ අර කලින්ගේ 2 marks ගන්න. කලින්ගේ 2 marks ගන්න දාගන්න. කලින්ගේ 2 marks ගන්න දාගන්න.